මගේ අම්මට සනීප නැහැ. ඒකයි අද මම වැඩ කරන්න ආවේ. ඒක හොඳයි. ඔයාලට මේ හැම වෙලම කරන්න පුළුවන්ද? ඌ මට පුළුවන්. ඒත් ඔයා දැක්කම පේන්නේ නැහනේ. මේ හැම වෙලම කරන්න පුළුවන් කියලා. මට හොඳට වැඩ කරන්න පුළුවන්. හරි. ඇතුලේ වැඩ කරන කෙනා ගිහිල්ලා වැඩ ටික අහගෙන වැඩ කරන්න. මොකද ඔය කරේ? වීදුරක් කළා නේද? අනේ වැරදිලා කැඩුණු මහත්තයා. මම සාපයක් බං අපිව කණ්ඩාපෝ මේ කැඩුණු වීදුරට ඔබේ අම්මගේ පඩියෙන් මං කපා ගන්නවා. උඹට හොඳ වැඩේ. උඹට මෙහෙම තමයි වෙන්න ඕනේ. මහත්තයා ටීබන්ස් දෙකයි ප්ලේන් දෙකයි කිරි පැකට් එක. 570යි බිල දාලා දෙන්න මහත්තයා. පොඩ්ඩක් හිට කොහොමද වාරියට කරන්න කිව්වේ? මූ ගණන් එකින් එක හිතෙන් එකතු කරලා කියන්න ඇති මහත්තයා. කොහොමද පුතා එහෙම එකතු කරලා කිව්වේ? මට ගණන් එකතු කරන්න පුළුවන් මහත්තයා. එහෙමද? එහෙනම් ටී බනිස් 5යි සෝටිස් 3යි ටී 1යි දැන් කියනවා බලමු. සෝටිස් එක කීයද? 80යි. 830යි. හරියට මාරිනේ. කොහොමද පුතා මේ ගණන් ටික හැදුවේ? හරි මං කියන මේ ගණන් ටික එකතු කරන්නකෝ. 810යි 520යි 100යි 1430යි. පුතා ඔය කොච්චර පොඩිද? තේ හදන එක්කෙනෙක්ගේ පුතෙක් කියලා මෙහෙම ගණන් හදන එක මට හිතා ගන්න බෑ. අම්මට අසනීපයි කියලා නේද ඔය මෙතනට වැඩලා ආවේ? ඉස්කෝලේ යන ළමෙක්ව වැඩලා ගන්නවා කියන්නේ අපි හරි මිනිස්සු නෙමෙයි බං. හරි දැන් මෙයාව ගෙදර යවන්නද හදන්නේ? අද ආපු එකේ වැඩ ටිකක් කරලා ගියපු දෙන්න ඈ. මුන්නෝ වැඩි කරට ගන්න හොඳ නෑ මහත්තයා. මාරිට ගෙන ගත්තේ තියෙන තැන මෙතන ඉඳුල් ටිකක් හොදන්නේ. ඔබ නියමයි පුතේ. බය මේ වැඩ දෙන්න ඕනේ නෑ. ඔබ ඉස්කෝලේ ගිහලා හොඳට ඉගෙන ගන්න. පිස්සුද මහත්තයා මේ වගේ උන්ට මෙච්චර හැංගිම්බර වෙන්නේ? මහත්තයා මිනිස්සු අපි දිහා බලන්නේ එයාලට කැමති විදිහටයි. ඒ වගේම මේ මිනිස්සු හිතන්නේ අපි දුප්පත් නිසා අපි පහත් අපිට මොකුත් කරගන්න බෑ ඉස්සරහට යන්නත් බෑ කියලා. අපේ අම්මා මට කියලා දීලා තිනවා අපි ඉගෙන ගත්තොත් විතරයි මිනිස්සු අපිට සලකන විදිහ වෙනස් වෙන්නේ කියලා. මම මෙච්චර කර ඉගෙන ගත්ත නිසා තමයි මම මේ ගණන් ටික හදලා කිව්වේ. නැත්තම් මහත්තයා මට සලකන්නේ මිනිස්සු සලකපු විදිහටයි. මට සමාව වෙන්න පුතේ. මම නොදැමත් කොමින් එහෙම කරේ. මං ඔයාලට කලින් සලකපු විදියයි ඔයාලා ගණන් ටික හදපු විදියටයි මට ඉබේම ඔයා ගැන ගරුත්වයක් ඇති වුණා පුතා. අද ඔයා තේරුම් කරා මිනිස්සු අපිට සලකන විදිය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ අපි ඉගෙන ගත්තොත් විතරයි කියලා. ඔයාලට හොඳට ඉගෙන ගන්න පුළුවන් පුතේ. ඔයා ඉස්සරහටම යන්න. ඔයාගේ අම්මට අසනීපේ හොඳ වෙනකල් මං ගෙවන්නම්. ඔයා මේ වැඩ දෙන්න ඕනේ නැහැ. ඔයා ගිහලා හොඳින් ඉගෙන ගන්න.